ගණනකට පෙර මේ බලවේගයන් තමයි අපේ ලෝකේ පාලනය කළේ. විලෝපිකයාට බයෙන් ජීවත් වුණු ගොදුරු පිරුණු ලෝකයක්. විලෝපිකයන්ට තිබුණේ පාලනය කළ නොහැකි ජෛව විද්‍යාත්මක ආශාවක්. තුවාල කරන්න අන්තිමේදී මරණය. ඒ කාලේ ලෝකේ වෙන් වුණා කොටස් දෙකකට. භයානක විලෝපිකයා නැත්නම් අහිංසක ගොදුර. ඒත් කාලයත් සමග අපි පරිණාමය වුණා. අපේ ප්‍රාථමික ම්ලේච්ඡ ගතිගුණ වලින් අපි ඈත් වුණා. දැන් විලෝපිකයා සහ ගොදුර සහජීවනයේ ජීවත් වෙනවා. ඒ වගේම හැම කුඩා ශීරපායෙකුටම ගැණිය නොහැකි තරම් අවස්ථාවක් ලැබෙනවා. ඔව්. මම දැන් අංජුවක් මැද බයගුල්ලෙක් වගේ ඉන්නොත් නැහැ. ඒ වෙනුවට මට පුළුවන් ගාමිණියෙක් වෙන්න. මට දැන් හොදකලා වුණ දඩයක්කාරයෙක් වෙන්න ඕනේ නෑ. මට පුළුවන් ඒ වෙනුවට බදු එකතු කරන්න. කොහොම හරි මම උගත් කෙනෙක් වෙනවමයි. හරි. මටත් පුළුවන් මේ ලෝකේ හොඳ තැනක් කරන්න. ඒක නිසා මම කොහොම හරි පොලිස් නිලධාරිනියක් වෙනවා. හා පොලිස්. ඒක තමයි මගේ ජීවිතේටම ආපු මෝඩම කතාව. ඒක මොලේ නැති අයට අමාරු දෙයක් වගේ පෙනේ. මම ඔයාටයි කතා කරන්න ගියන්නේ. ඒත් 211ක් දුරින් තියෙනවා ශ්‍රේෂ්ඨ නගරයක්. නම සූටෝපියා. එතෙන්දි තමයි අපේ මුතුන් මිත්තු මුලින්ම සමාදානයට එකතු වුණේ. ඒ වගේම ප්‍රකාශ කළා ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ස්තුතියි. හැමෝටම සුබ රාත්‍රියක්. ජෝඩි, ඔයා දන්නවද ඔයාගේ අම්මයි මමයි මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලා? අපි අපේ හීන අතහැරලා ජීවත් වෙන්න ගත්තා. එහෙම නේද? ඔව් ඒක හරි බොන ඔයා ඒක හොඳටම කළා. ඇහුණානේ. ඒක තමයි සංතෘප්තියේ තියෙන විශේෂය. උත්සාහයක් ගත්තේ නැත්නම් අසාර්ථක වෙන්නේ නැහනේ. මම නම් උත්සාහ කරන්න කැමතියි. ඔයාගේ තාත්තා කියන්න හදන එක අමාරු දෙයක් කියලා. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. ඔයා පොලිස් නිලධාරියෙක් වෙන එක. ඒක තමයි. කවදාවත් පොලිස් නිලධාරියෙක් ඉඳලා නැහැ. නැහැමයි. යාසකම. ඔව්. එහෙනම් මට ඉතින් පළවෙනි එක්කෙනා වෙන්න වෙනවා. මොකද මම මේ ලෝකේ හොඳම තැනක් කරනවා. හොඳයි කමක් නැහැ. එහෙනම් ඔයාට දැන් ඕනේ මේ ලෝකේ හොඳම තැනක් කරන්නනේ. ඒක කරන්න තියෙන හොඳම ක්‍රමේ කැරට් ගෝවියෙක් වෙන එක. හරි. ඔයාගේ තාත්තයි මමයි ඔයාගේ සහෝදර සහෝදරියෝ 275 අපි ලෝකෙ වෙනස් කරනවා. හදන හැම කැරට්ටලියක්ම කනවා. නයි. කැරට් ගෝවි තැන හරිම උසස් රැකියාව. ඇට ටික පොළොවට දැම්මම ඇති. හරිම මායාකාරයි. ඇට පස්සෙන් වැවුවම පැලෙනවා. ඒක මායාවක් නෙවෙයි සබහාදාම. හරි. සබහාදාම අපි විශ්වාස කරන්න ඕනේ. කොහෙද ගියේ? දැන් මට ওই ටිකට් එක දෙන්න නැත්නම් මම ඔයාට හොඳ පාඩමක් උගන්වනවා. ඔක නවත්තන්න කිරිය. මොකද කරන්නේ? අඬනවද? ඔයාට ඇහුන්නේ නැද්ද යා කියපු දේ? ඕක නතර කරන්න. ඔයා හොඳයි විකට ඇඳුම් තනකකට. හාවෙක්ද පොලිසියට බැඳෙන්න පුළුවන් කියලා.